මේ සේනාව තමයි මිථිලා නගරය වට කළේ. ප්‍රහාරකයන්ට නම් ජයග්‍රහණය ස්ථිරයි. ඇතුලේ අයට ගැලවීමක් නෑ වගේ තමයි පේනුනේ. මේ අභිරහස තේරුම් ගන්න අපි කතාවේ මුලටම යන්න ඕන. මේකේ මොලකරු තමයි කේවැට්ට. බ්‍රහ්මදත්ත රජුගේ කපටි උපදේශකයා. කේවට්ටගේ සැලැස්ම හරිම සරලයි. ඒ වගේම අනුකම්පා විරහිතයි. එයාට ඕන උන්නේ එයාගේ රජුව අධිරාජ්‍යයක් කරන්න. බලයට තිබ්බ කෑදරකම නිසාම බ්‍රහ්මදත්ත රජුත් මේ සැලැස්මට එකඟ වුණා. ඒත් මේ කතාව අහගෙන හිටපු තව කෙනෙක් හිටියා. ඒ දක්ෂ කිරවෙක්. කුමන්ත්‍රණය දැනගත්තත් මහෝෂධ කලබල වුණේ නැහැ. එයා එයාගේම ප්‍රතිඋපායක් සැලසුම් කළා. අවුරුදු 7ක් පුරාවටම මහෝෂධ මේ හැමදේම බලාගෙන හිටියා. ඔත්තුකාරයෝ දිගටම තොරතුරු ගෙනාවා. ඒ අයගේ මෙහෙයුම සටනක් නෙමෙයි. උත්සවය නාටකීය විදිහට කඩාකප්පල් කරන එකයි. ඉතින් උත්සවය ඉවරයි. වස ඔක්කොම බිම. ඝාතන සැලැස්ම සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. ආන් එතනින් තමයි අපි මුලින් දැක්ක වටලෑම පටන් ගන්නෙ. දැවැන්ත හමුදාවක් නගර දොරටුව ළඟ. මිථිලාවේ රජතුමා බයෙන් වෙව්වෙලද්දී මහෝෂධ හිටියේ හරිම සංසුන්ව. එයාට තව එක දෙයක් කරන්න තිබුණා. ඔහුගේ අනට අනුව නගරය ඇතුලේ ලොකු උත්සවයක් පටන් ගත්තා. මේකෙන් සතුර හොන්දටම කලබල වුණා. ප්‍රහාරකයෝ පුදුම වුණා. බලන්න මේක තමයි මහෝෂධගේ නියමම අවිය. මනෝවිද්‍යාත්මක සටනක්. සටනක් දිනන්න ආයුධ විතරක් මදි බුද්ධියත් ඕන කියලා එයා හොඳටම දැනගෙන හිටියා. ඉතින් සතරකම් මන්ත්‍රණ කතාවෙන් මතක් කරන්නේ මොකද්ද? තියෙනම ආයුධය තමයි මනස.